ඔයා හිතින් සහ මොලයෙන් ගන්න තීරණ වගේ ජීවිතයට කරන්නේ සුළුපටු වෙනසක් නෙවෙයි. එක අපිට හිතාගන්න බැරි වෙනසක්. මේ දෙක පාවිච්චි කරලා අපි තීරණ ගත්තාම අපිට අත්විඳින්න වෙනවා. එයි මම මෙහෙම කියන්නේ හිතින් හිතලා ගන්න තීරණ නිසා මිනිස්සුන්ට අපි අර වචනෙන් කියන්නේ අතේ තියන දේ කරගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් තමාගේ රජකම පවා නැති වෙන දේවල් මේ හිතින් හිතලා ගන්න තීරණ නිසා අපිට අත්විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම මොලෙන් ගන්න තීරණ කියන්නේම ඔයාගේ ෆියුචර් එක ගැන, ඔයාගේ අනාගතය ගැන හිතලා ගන්න තීරණම තමයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම මොලෙන් ගන්න තීරණයක් කියන්නේ ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැති, ඔයා ගැනම හිතන තීරණයක්. ඒ වගේම ඔයාගේ කැරියර් එක සම්බන්ධයෙන් ඔයාට අත්විඳින්න තියෙන අනාගතයේ අත්විඳින්න තියෙන දෙයක් වෙනුවෙන් ගන්න තීරණයක් තමයි මොලෙන් ගන්න තීරණයක් වෙන්නේ. ඒක තමයි අපි කියන්නේ බුද්ධිමත් තීරණයක් කියලා. ඒ කියන්නේ ඒ වගේ තීරණ ගත්තොත් ඔයාට ඔයාගේ ගමන හරි ආකාරව පරිස්සමෙන් යන්න පුළුවන්. හැබැයි ඔයා බුද්ධිය අමතක කරලා ඔයාගේ හදවතින් ගන්න තීරණ හැම වෙලාවෙම ඔයාට නිවැරදි වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි හදවතින් ගන්න තීරණ අපි ඒකට කියනවා ඉමෝෂනල් ඩිසිෂන්ස් කියලා. ඉමෝෂනල් ඩිසිෂන්ස් හැම වෙලාවකදීම ඒක අපිට අපේ අනාගතය හොඳ වෙන්න ඒ ඩිසිෂන්ස් බලපාන්නේ නැහැ. ඒ ඩිසිෂන් වලින් වෙන්නේම අපේ අනාගතයට වෙන බලපෑම වැඩි වෙන එක. ඒකෙන් මේ වෙන බලපෑම නම් ඒකෙන් වෙන්නේ අපිට සුළුපටු හානියක් නෙමෙයි. ඒකෙන් වෙන්නේ අපිට අහිමිවීමක්. එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙච්ච දේ අපිට කර ගැනීමට නොහැකි වීමක් තමයි එතනින් වෙන්නේ. ඒ නිසා ඔයාට මම මේ කියන්නේ ඩිසිෂන් එක ගන්නකොට හදවතින් ගන්න අවස්ථාවලදීත් හදවතින් ගන්න කමක් නැහැ. හැබැයි බුද්ධිමත්ව තීරණයක් ගන්න එක තමයි වඩාත්ම හොඳ. ඒ නිසා බුද්ධිමත්ම ක්‍රියා කරන්න, හදවතට ඉඩ දෙන්න. ජය වේවා.